එතකොට Alipay වලට තවත් නමක් තියෙනවා. ඔව්. ඇත්තටම Alipay වලට චීනේ භාවිතා කරන නම තමයි Zhifubao. Zhifubao කියන්නේ safe pay කියන එක. එතකොට ඒකේ සරල තේරුම තමයි මේ අපි කතා කරන Alipay කියන එක චීන කෙනෙක් දකින්නේ safe pay විදියට. මොකද්ද මේකේ විශේෂත්වය? මොකද්ද මේ Alipay කියන්නේ? මේකේ කතන්දරේ පටන් ගන්නේ ජැක් මාගේ QR payment method එකත් එක්ක. අපි ඔක්කොමලා දන්නවා Alibaba. Alibaba එකේ group එකේ තියෙනවා කම්පැනි ගොඩාක්. ඒක අතරේ අපි දකිනවා alibaba.com, එතකොට AliExpress, ඊට පස්සේ දෙනවා 1688, Tmall, Taobao, ඒ වගේ කම්පැනි ගොඩාක් තියෙනවා. මේවා සයිස් එකත් අපිට හිතා ගන්න බැරි තරම් ලොකුයි. ඒතර මේ හැම එකකම පිටිපස්සේ payment system එක විදියට යන්නේ මේ Zhifubao, එහෙම නැත්නම් Alipay, නැත්නම් SafePay. මොකද්ද මේගොල්ලෝ කරන ක්‍රමවේදය? ඕගොල්ලෝ දන්නවද QR code කියන සිස්ටම් එක මුලින්ම ලෝකෙට ආවේ ජපානයෙන් ස්ටොක් කන්ට්‍රෝලින් ටෙක්නික් එකක් විදියට. එතකොට Alipay එක තමයි පළවෙනි වතාවට QR code භාවිතා කරලා payment method එකක් විදියට ඒක ලෝකෙට ගෙනාවේ. In short, today we explored how Alipay grew from Jack Ma's QR code idea into a global, safe, and simple way to pay. Until we meet again. Like, comment, share, follow.